අද අපි බලමු 3Q ergonomic පුටුවක් නිවැරදිව සහ පහසුවෙන් සවි කරන්න කොහොමද කියලා. මුලින්ම පෙට්ටිය ප්‍රවේශමෙන් විවෘත කරගන්න. පෙට්ටිය ඇතුලේ ඇති සියලුම කොටස් එළියට ගන්න. මෙහිදී ඔබට සවි කිරීමට අවශ්‍ය ඇන සහ ඇලන් කී සමග ඇති උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න. වම් සහ දකුණු ආම්රෙස්ට් මෙලෙස වෙන් කරගන්න. පසුව පුටුවේ පිටුපස් ඇති ආධාරක අප බැක්රෙස්ට් සහ හිස තබන ආධාරකය හෙඩ්රෙස්ට් එළියට ගන්න. ඊළඟට ලෝවර් බැක්රෙස්ට් සහ ඊළඟට පුටුවේ පාදය වීල් බේස් ආසනය සීට් කුෂන් එළියට ගෙන කුඩා පෙට්ටියේ ඇති රෝද වීල් සහ ගෑස් ලිෆ්ට් එක එළියට ගන්න. දැන් අපි සවි කරන්න යන්නේ මුලින්ම ලෝවර් සහ අපර් බැක්රෙස්ට් කොටස් දෙක වීඩියෝ එකේ විදිහට තියාගෙන G වර්ගයේ ඇන දෙකක් තද කර පසුව එයට අදාළ ස්ක්‍රූ කවර්ස් සවි කරගන්න. සවි කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට තමයි පේන්නේ. ඊළඟට ආම්රෙස්ට් එක හැමතිස්සෙම ආම්රෙස්ට් එකේ වැලමිට පැත්තේ එන්න ඕනේ ඔයාගේ කොන්ද තිබෙන පැත්තට. ඇන සවි කිරීමේදී හෙඩ් එක ලොකු ඇන, ඒ කියන්නේ I වර්ගයේ ඇන 3 බැගින් දෙපසටම යොදා ගන්න. ගොඩක් අය පටලව ගන්න තැනක් තමයි මේක. ඒ නිසා වම් සහ දකුණු ආම්රෙස්ට් සවි කරන්න පෙර සීට් එකට තියලා බලන්න. දැන් කලින් සවි කරගත් සීට් එක සහ බැක්රෙස්ට් එක එකට සම්බන්ධ කරගෙන G වර්ගයේ ඇන 3ක් යොදා හොඳින් තද කරගන්න. පසුව පුටුවේ බේස් එකට රෝද 5 සවි කරගන්න. රෝද සවි කිරීමේදී අතින් ප්‍රෙස් කිරීම පමණක් ප්‍රමාණවත්. ඊළඟට ගෑස් ලිෆ්ට් එක සවි කර කලින් සවි කරගත් ආසනය සහ පාදය එකිනෙක සම්බන්ධ කරන්න. අවසානයේ හෙඩ්රෙස්ට් සහ මැග්නටික් කවර් එක සවි කරගන්න. ඔන්න දැන් ඔයාගේ ergonomic chair එක ready. Woohoo! 3Q products where the good sleep begins.